අයිබෝවන් අද මම ආවා මගේ පරණම යාළුවොත් එක්ක යුක්‍රේනියාවේ අවුරුදු 30කට වැඩිය අපි ආරම්භක කාලේ සංචාරක ක්ෂේත්‍රයේ ඒ වගේම තේ ක්ෂේත්‍රයේ මගේ ඉතාම පැරණි මිත්‍රයෙක් එක්ක ආවා ලංකාව පෙන්වන්න. ඔහු යුක්‍රේන ජාතිකයෙක්. ඔහුත් ඔහුගේ අලුත් නෝනත් සමග ආවා ලංකාවට. මම උන් සමග ආවා වාසි කුඩා යන ගමන් පොළොන්නරුව පෙන්වන්න. ඇත්තටම ඔහු කියන විදියට අද යුක්‍රේනියාවේ බහුතරයක් සල්ලි තියන අය පිටරට ජීවත් වෙන්නේ. අවුරුදු 3ක් තිස්සේ යුද්ධයක් තියෙනවා. අද සිලෙන්ස්කිව ජනාධිපති ඔහු විවේචනය කරනවා අපේ රට විනාශ කරා කියලා. මම මේ පුංචි කතාව කිව්වේ අපිටත් යම් දවසක කියන්න වෙයි සිලෙන්ස්කි දිසානායක මොනවද අපේ රටට කරන්න කියලා. යුක්‍රේනියාව විදියට යුද්ධයක් මේ රටට එන එක නතර කරන්න තමයි ලාංකික ජනතාවගේ වැඩිම බලාපොරොත්තුව විය යුත්තේ. මොකද යුක්‍රේනියාව අවුරුදු 18ක් තුල ඇමරිකානු ජාතිකයන් යුද්ධයකට තල්ලු කරා. අද යුක්‍රේනියානුවන් පිළි අරගෙන තියෙනවා ඒ රටට යුද්ධයක් අවශ්‍ය නැහැ. රුසියාවත් සමග මිත්‍රත්වයෙන් යුද්ධයක් නැතුව ජීවත් වුණා නම් සාමය තිබිච්ච යුක්‍රේනියාව ඉතාම ලස්සනයි කියලා. අන්නේ වචන ටික අපිට කවදා හරි දවසක කියන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇමරිකානුවන් පසුගිය අවුරුදු 10ක කරපු දේවල් යුක්‍රේනියාවේ අවුරුදු 18න් අවුරුදු 10ක් කරපු දෙයට ඉතාම සමානයි. අද ඒ ඇමරිකානුවන් ලංකාවේ පුද්ගලයන්ට දේශපාලඥයන්ට වගේම වෙනත් අයට සල්ලි වියදම් කරපුවා ගැන ඇමරිකාව අද කියනකොට ලාංකිකයන්ට මතක් විය යුතුයි අවුරුදු 2කට කලින් මොනවද මං කිව්වේ කියලා. ඒ නිසා අද සංචාරකයෝ එනවා, යුක්‍රේන් ෆ්ලයිට් අපි ගේනවා, රුසියානු රෙඩ්වින් ෆ්ලයිට් අපි ගේනවා. අද වෙනකොට ලංකාවට පැමිණෙන වැඩිම සංචාරකයෝ ප්‍රමාණය නෙමේ, වැඩියෙන්ම සංචාරක නයිට්ස් ගාන, එහෙම නැත්නම් කාමර ගාන පාවිච්චි කරන්නේ රුසියානු ජාතිකයන් බව මම ආඩම්බරෙන් කියනවා. එදා මම සංචාරක ක්ෂේත්‍රයේ ආරම්භ කරනකොට තානාපතිවරයෙක් විදියට අවුරුද්දකට ආවේ රුසියානුවන් පමණක් නෙමේ, කසස්ථාන යුක්‍රේන ඔක්කොගෙම එකතුව අවුරුද්දකට ආවේ 4500ට අඩු ප්‍රමාණයක්. අද එක රෙඩ්වින් එකෙන් පමණක් අපි ගේනවා මත්තලට පමණක් සතියකට 2500ක්, එහෙම නැත්නම් මාසෙකට 10000ක් විතර අපි ගේනවා. එහෙම නැත්නම් රූම් නයිට් ලක්ෂයක් අපි මාසෙකට රුසියානුවන් විතරක් ගෙනල්ලා මේ ලංකාවට විදේශ විනිමය ගේනවා. සහෝදරවරු නෙමෙයි, රනිල් වික්‍රමසිංහ නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මාව විවේචනය කරත්, මට චෝදනා කරත්, මාව හිරේ දැම්මත් සංචාරකයෝ මේ රටට ගේන්නම ඕන. ඒක තමයි මම අද කරන්නේ. උද්‍යාංග වීරතුංග රාජපක්ෂවරයෙක්ගේද වෙනත් කාගේද කියන එක නෙමෙයි. මම මොන ආණ්ඩුවාවත් මේ සංචාරකයෝ ගේන එකට තමයි මං වැඩ කරන්නේ. මේ රටට සංචාරකයෝ ගේනවා කියන්නේ විදේශ විනිමය මේ රටට ගේන එක වෙන එකයි. අන්න ඒක තමයි මිග්හොරාගේ බලාපොරොත්තුව. එහෙමනම් තවත් රුසියානු සංචාරකයන් ගේන්න, යුක්‍රේනියාවට සාමය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ලංකාවට යුක්‍රේනියාවට වෙච්ච දේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් නැවත හමු වෙමු. උදයාංග වීරතුංග